රස්සාවට ඇබ්බැහි වුණොත් ව්‍යාපාර කරන්නත් බෑ. උන් අර පිස්සගේ පලාමල් වගේ කරේ දාගෙන හැමදාම බස් එකේ ඉලිලා ඔෆිස් ගිහිල්ලා උට ගෙදර එන කාතල් එකක් ළමයි. ඒක ඇත්ත. ඇබ්බැහි වුණාන් පස්සේ බෑ. ඇබ්බැහි නොවෙන තමයි මෙච්චර කියවන්නේ. ඔයාලා දිනවා ලස්සන කිට් එකක් දාගෙන බීෆ් කේස් එක තරම ඔෆිස් යනවා. ඔකට අවුරුදු දෙක තුනක් ගියොත් ඔයා ඇබ්බැහි වෙන පුතා. ඔය ආස නැහැ මේකෙන් එළියට එන්න ආසම නැහැ. කරුමේ වගේ වෙනවා සදාකාලිකයි. ඒක තමයි මේ බ්‍රේක් කරන්නේ. ඔයාට ඔයාගේ ඩ්‍රීම්ස් වලට යන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඔයා ව්‍යවසායකයෙක් ව්‍යාපාරිකයෙක් විය යුතුමයි. එසේ නොවන තාක් කල් ඊට යන්න තියෙන්නේ CEO level එකේ ජොබ් එකකට විතරයි. එහෙම ජොබ් ලංකාවේ උපරිම වේකන්සි ඉන්නේ අවුරුද්දටම 40යි 50යි. ඒත් අඩුයි. අපේ රට ව්‍යාපාරයෙන් දිනු නැහනේ. අර රිටයර්ඩ් වෙලා අලුත් එකක් ඇවිලා අවුරුද්දටම 40 දෙනයි 100ට නෙමෙයි 40 දෙනයි. උපරිම ඒ මැක්සිමම් රටේ CEO level executive post එක ෆිල් වෙන්නේ උපරිම මැක්සිමම් 40යි. ඒ 40 එන්නත් අලුත් කම්පැනි එන්න ඕන 10ක්වත් අලුතෙන් අවුරුද්දට. ලොකු ඒවා. CEO මේ පොඩි